පුතේ බලන්න පළවෙනි ප්‍රශ්නයෙන් කියනවා විද්‍යාත්මක උපන්‍යාසයක් ස්වභාව ධර්මයේ කුමන අන්දමේ ලක්ෂණයක් පැහැදිලි කරයිද කියලා. දැන් ඔතනට එන්න ඕන ස්වභාව ධර්මයේ තියෙන සවිදිතාවය. ස්වභාව ධර්මයේ ඇති සවිදිතාවය තමයි විද්‍යාත්මක උපන්‍යාසයක් තුලින් පැහැදිලි කරන්නේ. ලියා ගන්න එහෙනම් පිළිතුර ඒ පිළිතුරට තමයි ලකුණු දෙක හිමි වෙන්නේ. ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයේ සවිදිතාවය ස්වභාව ධර්මයේ සවිදිතාවය තමයි විද්‍යාත්මක උපන්‍යාසයක් තුලින් පැහැදිලි කරන්නේ. ස්වභාව ධර්මයේ සවිදිතාවය. එතකොට අපිට කියනවා මේ සවිදිතාවය කියන ලක්ෂණය මේ ලක්ෂණය බොයිල්ගේ නියමය. ඒ වගේම නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ වාදයෙන් දකින්න තියෙනවලු. ඒ කොහොමද කියන එක පෙන්වා දෙන්න කියලා. දැන් අහගන්න චුට්ටක් දැන් පුතේ බොයිල්ගේ නියමයෙන් කියන්නේ නියත උෂ්ණත්වයකදී වායුවක පීඩනය හා පරිමාව ප්‍රතිලෝමානුපාතිකව විචලනය වේ කියලා. එතකොට මේ ස්වභාවික ලෝකයේ වායුවක පීඩනය හා පරිමාව අතර නිරන්තරයෙන් පවතින බලපවතින සවිතිතාවයක් ප්‍රකාශ කරනවා. නිරන්තරයෙන්ම හැම වෙලාවෙම එක සමානව මේ සිදුවීම සිදු වෙනවා සවිතිතාවය කියලා කිව්වේ. යම් කිසි සිදුවීමක් සමානවම සිදුවීම යම් කිසි කාල පරාසයක් තුළ වායුවක පීඩනය හා පරිමාව වායුවක ඒ කියන්නේ නියත උෂ්ණත්වයක් තුළ නියත වූ උෂ්ණත්වයක් තුළ වායුවක පීඩනය හා පරිමාව දෙස බැලූ විට එය ප්‍රතිලෝමානුපාතිකව වෙනස් වීම කියන එක විචලනය වෙනවා කියන වෙනස් වෙනවා කියන එක සෑම අවස්ථාවකම සිදු වෙනවා. එතකොට එය තමා මෙහි පවතින සවිදිතාවය. ඒ වගේම නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ වාදය ගත්තාම විශ්වයේ හැම වස්තුවක්ම එක්තරා ප්‍රමාණ බලයකින් තවත් වස්තුවක් ආකර්ෂණය කරගන්නවා කියන එක තමයි මින් කියවෙන්නේ. එතකොට ඒ ආකර්ෂණ බලයේ ප්‍රමාණය වස්තුන් දෙකේ ස්කන්ධවල ගුණිතයට සමානුපාතිකවත් ඒ වස්තු අතර දුර ප්‍රමාණයේ වර්ගයට ප්‍රතිලෝමානුපාතිකවත් වෙනවා කියලා තමයි නිව්ටන් කියන්නේ. ඉතින් මෙයත් ස්වභාව ධර්මයේ සත්‍යතාවයක්. ඔන්න ඔය කියූ ආකාරයටම තමයි මේ ගුරුත්වාකර්ෂණ වාදයේ වගේම බොයිල්ගේ නියමය තුල ඒ සිදුවීම් සිදු වෙන්නේ. හරි. එහෙනම් මෙහෙම ලියා ගන්න. බොයිල්ගේ නියමය කියලා ලියන්න. බොයිල්ගේ නියමය. බොයිල්ගේ නියමය. පෙරලිකමා ඇතුලේ ලියන්න නියත උෂ්ණත්වයකදී වායුවක නියත උෂ්ණත්වයකදී වායුවක පීඩනය හා පරිමාව ප්‍රතිලෝමානුපාතිකව විචලනය වේ. ප්‍රතිලෝමානුපාතිකව විචලනය වේ. මෙයින් ස්වභාවික ලෝකයේ වායුවක පීඩනය හා පරිමාව අතර නිරතුරුව බලපවත්වන සවිදිතාවයක් ප්‍රකාශ කරයි. ඔන්න එක පිළිතුරක්.
මේකට තව පිළිතුරක් තමා පුතේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණවාදය. ඒකත් ලියා ගන්න නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණවාදය විශ්වයේ සෑම වස්තුවක්ම එක්තරා ප්‍රමාණ බලයකින් තවත් වස්තුවක් ආකර්ෂණය කරගනී. විශ්වයේ සෑම වස්තුවක්ම එක්තරා ප්‍රමාණ බලයකින් තවත් වස්තුවක් ආකර්ෂණය කරගනී. ඒ ආකර්ෂණ බලයේ ප්‍රමාණය ඕව පාඩම් කරගන්න වෙනවා ඔයගොල්ලන්ට. ඒ ආකර්ෂණ බලයේ ප්‍රමාණය වස්තුන් දෙකේ ස්කන්ධවල ගුණිතයට. වස්තුන් දෙකේ ස්කන්ධවල ගුණිතයට සමානුපාතිකවත් ඒ වස්තු දෙක අතර දුර ප්‍රමාණයේ වර්ගයට ප්‍රතිලෝමානුපාතිකත්වේ. ඔන්න ඕක තමා ගුරුත්වාකර්ෂණවාදයෙන් කියවෙන්නේ. ප්‍රතිලෝමානුපාතිකත් වේ. මෙයද ස්වභාව ධර්මයේ සවිදිතාවයක්. ඔය විදිහටම තමා සිදුවෙන්නේ. ස්වභාව ධර්මයේ සවිදිතාවයක. ඒ කියන්නේ අපි කියන්නේ ස්වභාව ධර්මයේ ධර්මතාවයන් එකම විදිහට සිදුවෙනවා කියලා. ඒ අදහස් තමයි ඔතන කිව්වේ සවිදිතාවය කියලා. ස්වභාව ධර්මයේ සවිදිතාවයකි. ඔය ටික ලිව්වද නෙත්මි? හරි. සදිල ලිව්වද? ඔව්. හරි. දැන් මම මේ ප්‍රශ්නේ ඔයගලන්ට තනියෙන් ලියන්න දෙන්නේ. ලකුණු දෙකයි තියෙන්නේ. වක්‍ර පරීක්ෂණය යනු කුමක්ද කියන එක අහගන්න පොඩ්ඩක්. දැන් ප්‍රාථමික කරුණු උපයෝගී කරගෙන උපන්යාසයකින් අනාවැකියක් අරගෙන අනාවැකිය වල සත්‍යතාවය ආනුභූතිව පරීක්ෂා කළා. ඒ තුලින් උපන්යාසයේ සත්‍ය අසත්‍යතාවයේ විමසා බැලීම තමයි අපි වක්‍ර පරීක්ෂණය කිව්වේ. යම්කිසි විද්‍යාත්මක ගැටලුවකට උපන්යාසයක් ගොඩනගාගෙන උපන්යාසය හරහා අනාවැකි බිහි කරගෙන. ඒකට අනාවැකි කෙලින්ම බිහි වෙන්නේ නැහැ කිව්ව අනාවැකික සත්‍යතා අනාවැකි බිහි වෙන්නේ ප්‍රාථමික කරුණු උපයෝගී කරගෙන සහායක උපන්යාස උපයෝගී කරගෙන. ඊපස්සේ මේ අනාවැකි පරීක්ෂාවට භාජනය කළ උපන්යාසයේ සත්‍ය සත්‍යතාව විමසා බැලීම තමයි අපි වක්‍ර පරීක්ෂණය කිව්වේ. ගුරුත්වාකර්ෂණවාදයට අනුව පෘථිවිය අසල අහසේ වස්තුවක් ආකර්ෂණය කරන ප්‍රමාණය ගණින්න පුළුවන්. ඒ සංඛ්‍යාත්මකව දක්වන්න පුළුවන්. ඒ ආකර්ෂණය දෙන ඒ ත්වරණය ආදී ගණන් බලා වස්තුවක් පෘථිවියට පතිත වන වේගය ගණන් බලලා එය පරීක්ෂා කිරීමෙන් ගුරුත්වාකර්ෂණවාදය ගැන වක්‍ර පරීක්ෂණයක් කරන්න පුළුවන්. එතකොට මේ වක්‍ර පරීක්ෂණය කියන එක මමත් දැන් නෝට් එක දුන්නා. ඒකත් බලාගෙන ලකුණු දෙකක් එන විදිහට ඔයගලා පිළිතුර ලියන්න. හරි. මම විනාඩි දෙකක් දෙන්නම් මට ලියන්න බලන්න වක්‍ර පරීක්ෂණය යනු කුමක්දයි කියන එකට උදාහරණයක් දෙමින් තමයි පැහැදිලි කරන්න ඕනේ ලකුණු දෙක උනාට. කරන්න බලන්න.